හෙලෝ ඉතින් මේ තමයි වැලිගම ගත වෙන දෙවැනි දවස. උදේම බැල්කනි එකට වෙලා අපි දෙන කොෆි එකක් බිව්වා. මේ view එක දිහා ඉතින් කොච්චර බලන් හිටියත් ඇති වෙන්නේ නැහැ. අපි ඉතින් දැන් මේ බොහොම අමාරුවෙන් ලෑස්ති වෙලා බ්‍රෙක්ෆාස්ට් එකට යන ගමන්. බ්‍රෙක්ෆාස්ට් view එක ගැනත් ඉතින් කියලා වැඩක් නැහැ. උදේ බුෆේ එකේ තිබුණ ඉතින් ගොඩක්ම කඩල, කව්පි, කිරිබත්, බත්තල ඒ වගේ ගුණ දේවල් තමයි ගොඩම බුෆේ එකේ තිබ්බේ. තව ඉතින් ෆෘට් ජූස්, කෝර්න් ෆ්ලේක්ස් ඒ වගේ දේවලුත් තිබ්බා. අපි ඉතින් බ්‍රෙක්ෆාස්ට් එකේ හිමීට ගත්තා view එකත් එන්ජොයි කරන ගමන්. One eternity later. අපිට ඊයේ දවසම හොටෙල් එකේ කොහෙවත්ම විදින්න ඕනේ නැහැ. මොකද අපි හොටෙල් එකට ආවා, ඊට පස්සේ ආයේ ඩිනර් වලට ගියා. ඊට පස්සේ රෑ ඇවිල්ලා ඉතින් රූම් එකටම වෙලා රූම් සර්විස් අරගෙන කෑවා. ඉතින් අපිට හොටෙල් එකේ කොහෙවත්ම ඇවිදින්න ඕනේ නැහැ. ඒ නිසා ඉතින් අපි හිතුවා දුදේ නැගිටලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන පොඩක් හොටෙල් එක වටේ ඇවිදලා බලනවා කියලා. අතරම හොටෙල් එකේ ලොකු ඒරියා එකක් නැහැ. කියන්නේ හොටෙල් එක තියෙනවා ටිකක් ලොකුවට. බට් අර ගාඩන් එකක් කියලා එහෙම ලොකුවටම ඒරියා එකක් නැහැ. අපි ඉතින් හොටෙල් එක වටේ චූටි වටයක් දැම්මා. ඊට පස්සේ ඉතින් දැන් මේ හදන්නේ බීච් එක පැත්තට යන්න. ටිකක් ඈතින් වගේ පෙවුනට කිලෝමීටරයක්වත් නැහැ විදගෙන යන්න. මාරම නිස්කලංක තමයි. ඔයා කැමති නැත්තම් ඕවර්ක්‍රවුඩඩ් බීච් එකකට යන්න, හැමෝම කෑ ගහන, හැමෝම සෙල්ලම් කරන බීච් එකකට යන්න ආස නැත්තම් මෙන්න මෙතන තමයි ඔයාට ගැලපෙනම තැන. මේකට කියන්නේ ජංගල් බීච් කියලා. අපි ඉතින් බීච් එකෙත් පොඩ්ඩක් නිදහසේ ඉඳලා ආවා පූල් එකට. අපි ඊයේ දවසම පූල් එකට ගියෙත් නැති නිසා හිතුවා අද යන්න. 2 hours later. දන්නේම නැතුව දවසම ගෙවිලා ගිහිල්ලා. දැන් ඉතින් චෙක් අවුට් වෙන වෙලාව. ලිලීස් කියන්නේ මගේ ආසම මල් ජාතිය. අපි ඉතින් දැන් තවත් තැනකට යනවා. එතනට ගිහිල්ලාම පෙන්නන්නම් කොහෙද කියලා. ඔයාලට ගෙස් කරන්න පුළුවන්ද අපි මේ කොහෙද යන්නේ කියලා? අපි යන්නේ ඉතින් කොකනට් ට්‍රී හිල් එකට. ඔයාලට පේනවා ඇති මෙතන කොච්චර අවුවයිද කියලා. අවුව වගේම මේ දවසේ පුදුම රසණයක් තිබුණේ. ඒ නිසා හොඳම දේ තමයි මෙතනට උදේම හරි හවසක හරි එන එක. මෙතනට තිබ්බ view එක නම් ගොඩාක් ලස්සනයි. ඒ වුණාට ඉතින් පොල් ගස් නම් ටිකක් මැරිලා වගේ තමයි තිබ්බේ. මෙන්න මේ මෙතන පහළ ඒරියා එකට කියන්නේ ටර්ටල් බීච් කියලා. දැන් ඉතින් තව තැනකට යන්නයි අපි හදන්නේ. මෙතනත් මම TikTok එකේ දැක්ක ගොඩාක් ලස්සන තැනක්. හැබැයි ඉතින් මෙතනට යන පාර නම් එච්චරම සුන්දර නැහැ. ටිකක් ලොකු හයික් එකක් තමයි තියෙන්නේ. මෙතන නිකම් පොණ්ඩ එකක් වගේ හැදිලා තියෙන ගල් පාරයකින් වට වෙලා. මේ ගල් ටික එක පැත්තකට විතරක් ලස්සනට නැමිලා තියෙන විදිය බලන්නකෝ. මෙතන මුහුද ගොඩක් සැරයි. හැබැයි ගල් වල වැදිලා නැ නිසා රැලි වල සැර අඩු වෙලා තමයි එන්නේ.
අපි ඉතින් බීච් එකේ ටිකක් රිලැක්ස් එකේ ඉඳලා ආපහු එන්න ගත්තා. අපි ඉතින් ලන්ච් එකට ආවා කාය හංගමකට. මෙතනට එනවා නම් අනිවාර්යෙන්ම එන්න ඕනේ රූෆ් টොප් එකට. මෙතෙන්ට වෙලා ඉතින් රිලැක්ස් එකේ මොහොත දිහා බලාගෙන ඉන්න එක මාර්ම තෙරපිටික්. කොච්චර ක්‍රවුඩ් එකක් හිටියත් අපි ඕඩර් කරපු කැම්බ ටික නම් ඉක්මනට ආවා. අපි ගත්ත ෆ්‍රෙෂ් ෆ්‍රොම් ද සී එකයි බටර් මිල්ක් ෆ්‍රයිඩ් චිකන් බර්ගර් එකයි. ඩ්‍රින්ක්ස් වලට ගත්ත වියට්නාමීස් අයිස් කොෆි ඇන්ඩ් ට්‍රොපිකල් ප්‍රොම්. මට හිතෙනවා කෑමත් එක්ක ලස්සන වීව් එකක් තියෙද්දි ඒ කෑමේ රසය තවත් වැඩි වෙනවා කියලා. ඇත්තට කාය හංගම එකේ කෑම නම් මාර්ම රසයි. ටිකක් හවස් වෙලා තිබුණත් අපි ඉතින් සන්සෙට් එක වෙනකල්ම හිටියේ නැහැ. පොඩි ස්වීට් ක්‍රේවිං එකක් තිබෙන නිසා පිටින් ගියා පිකඩලි පාලයකට. ඉතින් ඔන්න ඔහම තමා අපේ වැලිගම ට්‍රිප් එක ඉවරුනේ. අපේ ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.